Hi, welcome back to my podcasts. අයිබෝවන් ඉතින් මම අද මගේ පොඩ්කාස්ට් එක කරන්නේ වෙනම තැනක ඉඳලා පොඩි පාක් එකකට ආවා. අද වෙද එක ගොඩක් හොඳයි. මේ ටිකේම වැහලා අද වැඩිය සීතලත් නැහැ. නිකන් ස්ප්‍රින්ග් වසන්ත කාලය ඇවිල්ලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොන්ෆිඩන්ස් එක ඩිවලොප් කරගන්නේ කොහොමද? තමන්ගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා. මේක මට රික්වෙස්ට් කරලා තිබුණේ මගේ TikTok එකට මැසේජ් එකක් දාලා තිබුණා. ඔස්ට්‍රේලියාවේ දැනට යුනිවර්සිටි එකක ස්ටඩි කරන කෙනෙක් කොන්ෆිඩන්ස් එක ඩෙවලොප් කරගන්න. කොහෙට හරි ගියාම නර්වස් නැතුව ආත්ම විශ්වාසය ඇතුව කොහොමද කියලා. ඉතින් මම මගේ පොඩ්කාස්ට් කරන්නේ ගොඩක් ජපානයේ ඉන්න ස්ටුඩන්ට්ස්ලව ටාගට් කරගෙන. හැබැයි එයා කිව්වා මගේ ඔය පොඩ්කාස්ට් ඔක්කොම බලනවා ඔස්ට්‍රේලියාවේ හිටියත් කියලා. ඉතින් මට ඒ ගැන හරිම සතුටුයි. අද අපි ඒ ගැන කතා කරමු. ආත්ම විශ්වාසය. අපි දැන් තේරුම් ගන්න ඕනේ ආත්ම විශ්වාසය කියන්නේ මොකක්ද කියලා. සමහර කෙනෙක් කියන්න පුළුවන් ආත්ම විශ්වාසය කියන්නේ පර්ෆෙක්ට් වෙන එක. මිස්ටේක්ස් මොනවත්ම කරන්නේ නැති එක කියලා. ඒක නෙමෙයි ආත්ම විශ්වාසය කියන්නේ. ආත්ම විශ්වාසය කියන්නේ තමන්ට එන බාධක හරි තියෙන චැලෙන්ජස් එනවනම් ඒවට මුහුණ දෙන්න පුළුවන් වෙන එක. විශ්වාසයක් ඇතුව මුහුණ දෙන්න පුළුවන් වෙන එක. පර්ෆෙක්ට් වෙන එක නෙමෙයි. මිස්ටේක්ස් කරන්නේ නැති වෙන එක නෙමෙයි. අපි මේ ලෝකේ පර්ෆෙක්ට් මිනිස්සු නැහැ. හැම අතින්ම සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නවද? නැහැ. සමහර විට ඔයාලා සෝෂල් මීඩියා වල බලලා ඔයාලට හිතෙන්න පුළුවන් අනේ මෙයා නම් හැමදේම පර්ෆෙක්ට්. මාරම ලකි. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වල මිනිස්සු පෙන්වන්නේ යාලට බලන අයට ඔඩියන්ස් එකට පෙන්වන්න ඕන දේවල් විතරයි. හැමදේම පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ අපි දකින්න පොඩි දෙයින් අපිට ජජ්මන්ට් එකක් දෙන්න බෑ. මෙයාලා පර්ෆෙක්ට්. මේ විදිහට මටත් ජීවත් වෙන්න තියෙනවා කියලා. ඒ නිසා සෝෂල් මීඩියා හරි විදිහට පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් දැක්කම ගොඩක් අයගේ කොන්ෆිඩන්ස් එක නැති වෙන වෙලාවල් තියෙනවා. මොකද එයාලත් එක්ක ඔයා කම්පෙයාර් කරන්නේ. එයාලගේ හොඳ පැත්ත විතරයි ඔයාලා දකින්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මෙයා වගේ මට ලස්සන වෙන්න පුළුවන් නම්, මෙයා වගේ මට පර්ෆෙක්ට් වෙන්න පුළුවන් නම්, මෙයා වගේ මට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. ඒ වුණාට ඔයාලා දන්නවද ඉතින් එයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ නිසා කවදාවත් අපි සෝෂල් මීඩියා වල දකින අයත් එක්ක තමන්ව කම්පෙයාර් කරගන්න එපා. ඉතින් පර්ෆෙක්ට් කියලා දෙයක් නැහැ. එතනින් තමයි අපි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. අපිට මිනිස්සු හැටියට විවිධ බාධක එනවා. දැන් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්නවා නම් එක්සැමිනේෂන්ස් තියෙන එක ලොකු බාධාවක්. බාධාවක් කියන්නේ ඔයාලට බයයි. අනේ මට පාස් වෙන්න පුළුවන් වේද? මේක පාස් වුණේ නැත්නම් ඊළඟට මොකද වෙන්නේ? ජපානයට ආව නම් ජැපනීස් ස්කූල් පාස් වෙලා අපි ඒ ගමන්ම යුනිවර්සිටි එකක් හරි සෙමොගක්කු එකක් හරි හොයන්න ඕන. ඉතින් ඔයාට කොන්ෆිඩන්ට් නැති වෙන්න පුළුවන්. අනේ මට පුළුවන් වේද හොඳ ඉස්කෝලයක් හොයාගන්න? මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද? ඉදිරි අනාගතේ මගේ මොන වගේ වේද? එහෙම දේවල් හැමෝටම තියෙනවා. ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ජීවිතේ චැලෙන්ජස් නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඒක. චැලෙන්ජස් නැත්නම් අපි කොහොමද ඉදිරියට යන්නේ? ඉතින් චැලෙන්ජස් කියන එක හැමෝටම තියෙනවා. ඔයාට විතරක් නෙමෙයි. හැබැයි ඔයා මේ චැලෙන්ජස් කොයි විදිහටද බාරගන්නේ කියන එක තමයි මේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකත් එක්ක ගැටෙන්නේ. ඔයා ඇත්තටම කොන්ෆිඩන්ට් නම් ඔයා ගැන විශ්වාසයෙන් ඉන්නවා නම් ඔයාට මේ චැලෙන්ජස් පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඉතින් මං ගැන කතා කරන්නම් මුලින්ම. මටත් මගේ ජීවිතේ ගොඩක් බාධක ඇවිත් තිනවා. ඉතින් ඔයාලා දන්න ඇති මං ගොඩක් දේවල් ෂෙයා කරන නිසා. මුලින්ම ෆයිනෑන්ෂල් මං කියලා තියෙනවනේ ලොකුවට සල්ලි තිබුණේ නැහැ අපිට ඇත්තටම. ඉතින් මම පවුලේ වැඩිමල්ම කෙනා විදිහට මට හිතුණා මට චැලෙන්ජ් එකක් ගන්න. මම මෙහි විදිහට දිගටම ඉන්න බෑ. අපි දැන් ඉපදුන විදිහටම දිගටම ඉන්න ඕනේ නෑනේ. දෙමාපියන්ට සල්ලි නැහැ කියලා අපි ඒ විදිහටම ඉන්න ඕනද? අකමන්නේ අපි තියෙන දෙයක් කරගන්න මොකක් හරි බලනවා. නැත්තම් මේ කවුරු හරි සල්ලිකාර මිනිස්සෙක් කසාද බඳිනවා. එක එක්කෙනාගේ හැටියට අපි ඒවට සොලියුෂන් හොයන විදිහ වෙනස් වෙනවා. ඉතින් මම හිතුවා මම ඉගෙන ගන්නවා. කොහොම හරි මහන්සිලා ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වයක් හොයනවා. ඒ වගේ දේවල් නිකන් හිතලා කොහොම හරි ඉගෙන ගන්න එක ගැන තමයි මට තිබුණේ ලොකුම දේ. මම හරි ආසාවෙන් හිටියේ පොඩි කාලෙම අර ලස්සන කවයි කියුට් ගර්ල් කෙනෙක් වෙනවට වඩා
කොන්ෆිඩන්ට් ඉන්ටෙලිජන්ට් ගර්ල් කෙනෙක් වෙනවා කියන එක. ස්මාර්ට් වෙනවා කියන එක. ඒක තමයි මගේ ඩ්‍රීම් එකක් වෙලා තිබුණේ. ඉතින් ඒ චැලෙන්ජස් ෆේස් කරගෙන කොහොම හරි ජපානයට එනවා කියලා හිතාගෙන හිටිය පොඩි කාලේ ඉඳලම. මං 6 වසරේ ඉඳලා තමයි ජපානයට එන්න ආසාවෙන් හිටියේ. ඉතින් කොන්ෆිඩන්ස් එක නැති වෙච්ච වෙලාවල් තිබුණා. මං සමහර වෙලාවට කියනවා මගේ යාළුවන්ට මම දන්න අයට මම ජපානය යනවා කවදා හරි. සමහර අය ඉතින් hina වෙලා තිනවා කොහොමද කියලා. මොකද මම 6 වසර විතර ඉද්දි ඒ කාලේ තමයි කියන්නේ අර දැන් මමනේ පළවෙනිම ළමයා. දෙමව්පියන් ගොඩක්ම ස්ට්‍රගල් කරේ ඒ කාලේ. පළවෙනිම ළමයා හැටියට ඔයාලට ඒ අත්දැකීම ඇති. අපි තමා දකින්නේ අම්මයි තාත්තයි කොයි විදිහටද මහන්සි වෙන්නේ. මොනතරම් ආර්ථික ගැටලු තියෙනවද කියලා. ඉතින් ඒ කාලේ මට මතකයි මම ඉංග්‍රීසි මීඩියම් කරන්න තීරණය කළා. ඉතින් මේ ඉංග්‍රීසි මීඩියම් කරන අතරේ හිටියා ඉතින් ගොඩක් ලොකු ලොකු තාන්න මාන්න තියෙන පවුල් වල ළමයි. ඉතින් අපේ අම්මා එන්නේ මාව එක්කන් යන්න මේ පොඩි සයිකලයක. ඒ කාලේ අපිට සයිකලයක් විතරයි තිබුණේ. කියන්නේ මම පොඩිම කාලේ දැන් අවුරුදු 20 ගොඩක් 20කටත් වඩා වැඩි මේ කතාව. ඉතින් මගේ නංගි මල්ලි දන්නේ නැහැ මේ දේවල්. හැබැයි ඉතින් ඒ කාලේ ඉඳලා තමයි අපි පටන් ගත්තේ. ඒ කාලේ ඔය තිබුණා එක එක මේ මෙයා දුප්පත් කී එක එක ළමයින්ගේ කතා මං අහලා තියෙනවා. හැබැයි එතනින් මගේ කොන්ෆිඩන්ස් එක වැටුන්නේ නැහැ. කියන්නේ අනේ අපි දෙමව්පියන් සල්ලි නැහැ යාළුවා නිසා තමයි මට මෙහෙම එක එක ඒවා අහන්න වෙන්නේ කියලා. ඒවා මට මොටිවේෂන් එකක් වුණා. මම මේක වෙනස් කරනවා කියලා. අපි අපේ චැලෙන්ජස් බාරගන්නේ එක එක විදිහ වලට. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් මම මේ දේවල් බාරගත්තේ ඒ නිසා වෙන්නේ නැති මම මෙතන ඉන්නේ. දැන් ඔයා සමහර කෙනෙක් ඉන්න පුළුවන් මොකක් හරි කවුරු හරි දෙයක් කිව්වොත් ඒකට කාට හරි කම්ප්ලේන් කරනවා. නැත්නම් ඒ ගැන හිත වෝඩි වෙනවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මේ මිනිස්සු කියන්නේ අඬනවා. දුක් වෙනවා, වැළපෙනවා. ඒ විදිහට බාරගෙන තියෙන තත්ත්වෙනුත් වැටෙන්න ඉඩ තියෙනවා. සමහර අය ඉන්නවා කවුරුත් කියන දේවල් අහන්නේ අදාළ නැහැ. ඔය මිනිස්සු බනිනේවා මිනිස්සු බයනුම් පද කියන ඒවා ඒවා වැඩක් නැහැ. මගේ ගමන මම යනවා කියලා. එහෙම අය තමයි සාර්ථකත්වය ළඟා කරගන්නේ. ඉතින් ඒක තමයි මගේ ස්ටෝරි එක ලොකුවට විදිහ මම හැමතිස්සෙම කියන්නේ නැහැ. හැබැයි මට තේරෙනවා මමත් මගේ කොන්ෆිඩන්ස් එක නැති වෙලාවල් ඕන තරම් තියෙනවා. ජීවිතේ ඕන තරම් තියෙනවා. ඇත්තටම මට පුළුවන් වේද කරන්න විශේෂයෙන් පබ්ලික් ස්පීකින් වලට ගියාම. මට දැන් මතකයි මගේ යුනිවර්සිටි එකට ගිහිල්ලා ෆස්ට් ඩේ එකේ විතර ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබුණා. ප්‍රසන්ටේෂන් එක කරන්න ගිහිල්ලා මම කරා. දැන් මම බයි ඉන්නේ. මට ලොකු දෙයක් තියෙනවා. මම නර්වස් වුණාම මගේ ඇඟ වෙවුලනවා. මගේ කකුල් වෙවුලනවා. පණ නැහැ වගේ නිකන් මෙහෙම වෙවුලනවා. මං හිතලා කරන දෙයක් නෙමෙයි. මෙතන මං කොහොම හරි කරනවා කියලා ගියාට පස්සේ මං කියන දේ මං දන්නේ හරි නිකන් බ්ලැක් අවුට් වෙලා වගේ. ඊට පස්සේ මම හයියෙන් කතා කරනවා. කියන්නේ වේගෙන් කතා කරනවා. ඒ මම කියන දේ කාටවත් තේරෙන්නේ නැහැ. මම මොනවද කියන්නේ කියලා මමවත් දන්නේ නැහැ. මාර විදිහට කන්ට්‍රෝල් එකක් නැතුව කතා කරනවා. මට හොඳට මතකයි. මං ඊට පස්සේ ප්‍රසන්ටේෂන් කරලා ඉවරනාට පස්සේ මම දැක්කා ඒ කට්ටියගේ මූණවල ටික අපේ ඔඩියන්ස් එකේ. ඒ කියන්නේ මගේ ඒ කෝස් එක ගත්ත ළමයි ටිකකුයි ප්‍රොෆෙසර් කෙනෙකුයි හිටියේ. ඇත්තටම තේරෙලා නැහැ මොකද්ද මේක පාට උනේ වගේ. නර්වස්නස් එක. අපි එක එක දේවල් වලට එහෙම තියෙනවා. ගොඩක් අයට මම දන්නවා පබ්ලික් ස්පීකින් වලට නර්වස් ගතියක් ගොඩක් අයට තියෙනවා. ඒක ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. එදා මම ගොඩාක් කල්පනා කරා ඒ ගැන. අයියෝ මොකද්ද මං කරේ කියලා. මං ගෙදර ගිහිල්ලත් ඒක මට රෑ වෙනකනුත් හැම තිස්සෙම ඒක මට ඇයි මෙහෙම ලස්සනට ප්‍රසන්ට් කරන්න බැරි වුනේ. සමහර අය ඉන්නවා හරි හොඳට මේ පබ්ලික් ස්පීකින් වලට කිසිම පැකිලීමක් නැතුව ලස්සනට ක්ලියර්ලි කරන අය දැකලා මට මාව කම්පෙයාර් කරලා මම මහා මෝඩෙක් මං ඇයි මට මෙහෙම වුනේ. කිකි මට මම කම්පේන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මගේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. එයා තමයි කෝස් එක කරේ. මම එයාගෙන් ඇහුවා මම අර පොඩි කාලේ මට සාමාන්‍යයෙන් එහෙම නර්වස්නස් එකක් තිබුණේ නැහැ. මං අර අනවුන්සින් අනම්මනම් වලට ගිහින් විවිධ අර ඩිබේට් ටීම්ස් එහෙම තියෙන විවාද කණ්ඩායම් වලට එහෙම ගිහිල්ලා ඒ කාලේ ඕකේ. හැබැයි දැන් මට ටිකක් අමුතු නර්වස්නස් එකක් පාට ඇවිල්ලා. මං ඇහුවා මම මොකද්ද කරන්නේ? මට ඇත්තටම කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කියලා මම නිකන් ඒ කතාව ගැන කිව්වා. ප්‍රොෆෙසර් කොහොමද දන්නවනේ ඉතින් දැන් මං මගේ ප්‍රසන්ටේෂන් එක කොහොමද කරේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ කියන්නේ එකපාරට එහෙම වෙන්න බෑ. සමහර වෙලාවට ඔඩියන්ස් එකක් එක්ක ඉද්දින් නර්වස් වෙන්න ඉඩ තියෙනවා. ඔයා ප්‍රැක්ටිස් කරන්න ඔයා තනියම
ඔයාට කතා කරන්න. ඔයා ඔයාව විශ්වාස කරන්න. වගේ දේවල් ටිකක් මට කිව්වා ඉතින්. එහෙම කිව්වත් ඉතින් අර නර්වස්නස් එක එහෙම අර කවුරුත් කිව්ව විදිහට නැති වෙන්නේ නැහැ. අර අපි හිතන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඉදිරියට ඔය එක ප්‍රසන්ටේෂන්ස් තියෙනවා දැන් අනිත් අයත් ඉතින් හොඳට පර්ෆෝම් කරන අයත් එක්ක ඉද්දි තරංකාරීත්වයක් තියෙනවානේ. මං ඇත්තට මේ ප්‍රොෆෙසර් කිව්ව විදිහට මම ගෙදර ප්‍රසන්ට් කරන්න ගත්තා. මම මටම කතා කරන්න ගත්තා. මම රෙකෝඩ් කරන්න ගත්තා. ඒ කියන්නේ මම කරන ස්පීචස් මම කොයි වගේද කරන්නේ කියලා මම නිකන් හරි ඉමැජිනරි හිතාගෙන මෙහෙම කට්ටියක් මාව බලාගෙන ඉන්නවා. දැන් මම කොහොමද කතා කරන්නේ? ඊට පස්සේ මම ඒක රෙකෝඩ් කරලා මම ඒක අහනවා. අහද්දි මට තේරෙනවා සමහර තැන්වල හරියන්නේ නැහැ. ඒ දේවල් මොනවා හරි කරන්න ඕනේ. කියලා එහෙම ප්‍රැක්ටිස් එකෙන් තමයි ඉතින් මම ඒ දේ පොඩ්ඩක් නර්වස් ගතිය නැති කරගෙන කොන්ෆිඩන්ස් එක දියුණු කරගත්තේ. මේක උදාහරණයක් විතරයි. තව ඉතින් තියෙනවා අපි ඉන්ටර්විව්ස් වලට යනවා එක එක මිනිස්සු හම්බෙද්දී පොඩ නර්වස්. ඒ නර්වස්නස් එක එන්නේ ඇත්තටම අපි ගැන තමන් ගැන විශ්වාසයක් නැති වුණාම අපිට එහෙම වෙනවනේ නේ. විශ්වාසයක් නැති වුණාම කියන අනිත් අය දක්ෂයි මාර කට්ටියක් ඉන්නේ මේ කට්ටියත් එක්ක මට කොහොමද ගැටෙන්නේ මං කොහොමද කරගන්නේ කියන ඒ ප්‍රශ්නය ගොඩක් වෙලාවට එනවා. හැබැයි අපි මේ දේවල් වලින් හිතන්න දෙයක් තියෙනවා. අපි ලකී නිසා නෙවෙයි යම් කිසි තැනක ඉන්නවනම් ඉන්නේ. දැන් මට සමහර අය මං ඔය එක එක ස්ටෝරීස් එහෙම TikTok එකේ එහෙම ෂෙයා කරද්දී සමහර අය කියනවා මට ඔයා හරිම ලකී. ඔයා හරිම වාසනාවන්තයි කියලා. ඒ වුණාට ඇත්තටම හිතලා බලද්දී මම ඇචීව් කරගත්ත කිසිම දෙයක් මට හම්බුනේ වාසනාව නිසා නෙමෙයි. වාසනාව කියන්නේ දැන් අපි යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා. එතකොට ඒ යුනිවර්සිටි එකෙන් එයාලා නිකන් අර තුන්ඩු දාලා එකතු කරලා කවුරු හරි දැන් හිතන්න ඇප්ලිකේෂන් 100 ගාණක් ඇවිල්ලා තියෙනවා. අපි මේ අතරින් තුන්ඩු දාලා ළමයි කීප දෙනෙක් තෝරගමු කියලා නෙමෙයි තෝරගන්නේ. ලොකු අධ්‍යයනයක් කරලා සමහර ඉන්ටර්වියුස් තියලා එක්සැමිනේෂන්ස් රිසල්ට්ස් බලලා ඔය වගේ දේවල් වලින් තමයි ඩිසයිඩ් කරන්නේ මෙයාට ඇඩ්මිෂන් දෙනවද නැද්ද කියලා. ඉතින් එහෙම කරලා ඔයා යුනිවර්සිටි එකට එන්රෝල් වුණා කියන්නේ ඔයා ක්වොලිෆයිඩ්. ඔයා ඩිසර්ව් නිසා තමයි ඔයාට ඒ තැන හම්බෙලා තියෙන්නේ. ඒක ලක් එක නිසා හම්බෙච්ච තැනක් නෙමෙයි. ඒ නිසා ඔයා ගැන හිතන්න ඕනේ. ඔයා මහන්සි වෙලා කැපවීමක් කරපු නිසා තමයි ඔයා ඒ තැන ඉන්නේ. ඒ නිසා ඔයාට කම්පෙයාර් කරන්න අයිතියක් නැහැ කාටවත්. දැන් ඔයා යුනිවර්සිටි එක ඇතුළේ ඉන්න සමහර දක්ෂයොත් එක්ක ඔයා කම්පෙයාර් කරනවා ඇති. ඒනට ඔයත් දක්ෂ නිසා තමයි ඔයා එතන ඉන්නේ. ඔයා ලකී නිසා ඔයාව තෝරගත්තේ නැහැ. ඒ නිසා හිතන්න I deserve this කියලා. අනිවාර්යෙන් මම මෙතනට ඉන්න ගැලපෙනවා. ඒ නිසායි මම එක්සැමිනේෂන්ස් පාස් කරගෙන ඒ අවශ්‍ය දේවල් රික්වයර්මන්ට්ස් ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි මම මෙතන ඉන්නේ. ඒ නිසා අනිත් අයත් සමානවම මමත් දක්ෂයි කියන එක ඔයා හිතන්න. සමහර වෙලාවට ඊට පස්සේ ඔයාට හිතෙන්න පුළුවන් ඔයා වැඩ කරන තැන. දැන් මම වැඩ කරන්නේ කෝපරේට් ෆර්ම් එකක ලොකු ටෙක් කම්පැනි එකක. ඉතින් ඒකේ වැඩ කරද්දී ඇත්තටම ඉන්නේ හොඳම දක්ෂයෝ. ඒ කියන්නේ එක එක රටවල් වල හොඳටම හොඳම කොලිෆයිඩයි. ඉතින් කොහොමද ගන්නෙ ඉන්ටර්විව් තියලා ඉන්ටර්විව් මං යද්දී ඉන්ටර්විව් 5ක් තිබුණා. ඩොකියුමන්ට් ස්ක්‍රීන් එකට අමතරව. ඉතින් එහෙම හොඳම අය තමයි මගේ කම්පැනිට ගන්නෙ. ඉතින් එහෙම කම්පැනිට යද්දී ඉතින් අර සමහර මීටින්ග්ස් වල එහෙම මට පොඩ්ඩක් නර්වස් ගතියක් තියෙනවා. මොකද ගොඩක් එක්ස්පීරියන්ස්ඩ් අය ඉන්නේ. ඒතකොට එයාලත් එක්ක බලද්දී ඉතින් නර්වස් ගතියක් එනවා. ඒක නැචරල් දෙයක්. හැබැයි මම හිතන්නේ දැන් මාව තෝරගත්තා. මම ඉන්ටර්විව් 5ක් ගිහිල්ලා ඒ ටික පාස් වෙලා ඔක්කොම රික්වයර්මන්ට්ස් කම්ප්ලීට් කරලා තමයි මම මෙතෙන්ට ආවේ. ඒ කියන්නේ මම I deserve it. මම මේ තැන ගත්තේ ලක් එක නිසා නෙමෙයි. දැන් කම්පැනි වලට ගන්න නැහැනේ නිකන් ලක් එකෙන් තෝරලා බේරලා ගන්න නැහැනේ. නැත්තම් නිකන් ඔයා ඉන්ටර්විව් පළවෙනි ඉන්ටර්විව් එකට ගියාම කවද්ද ඔයාලට වැඩට එන්න පුළුවන් කියලා නිකන් සර්ටිෆිකේට්ස් මොනවද බලන්නේ නැතුව ඔයා ඇප්ලයි කරනකම් බලන් හිටිය අපිට කවුරුත් නැති නිසා තමයි ඔයාව ගන්නෙ. ඔයා හෙට ඉඳන් වැඩට එන්න පුළුවන්ද කියලා අහන්නේ නැහැනේ. අර පාර්ට් ටයිම් ජොබ් එකක් වගේ. ස්ටෙප් බයි ස්ටෙප් ඉන්ටර්වියස් තියලා ඩොකියුමන්ට් ස්ක්‍රීන් කරලා හැමදේම බලලා යාලට කොන්ෆිඩන්ට් වුණාම තමයි ඔයාව හයර් කරන්නේ. ඉතින් එහෙම ඔයා ජොබ් එකක් ගත්තාම ඒක ඔයා ලක් එක නිසා ගත්ත දෙයක් නෙමෙයි. ඔයා කැපවීමෙන් මහන්සියෙන් ඔයා සුදුසුකම් ඇති කෙනෙක් නිසා තමයි ඔයා එතන ඉන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඒක ඔළුවේ තියාගන්න. ඔයා කවදාවත් ඒ නිසා කාත් එක්කවත් ඔයාව කම්පෙයාර් කරන්න එපා. ඔයා හැම වෙලේම බලන්න ඕනේ ඔයාගේ බෙස්ට් සෙල්ෆ් එක. සමහර වෙලාවට අපි සමහර දේවල් කරද්දී ස්පීච් එකක් කරද්දී හෝ වේවා මොනවා හරි පර්ෆෝම් කරද්දී මොනවා හරි ටාස්ක් එකක් කරද්දී ඔයාට ජජ්මන්ට් එකක් දෙන්න පුළුවන් මේක ඔයාගේ උපරිමයිද නැද්ද කියලා.
සමහර එක්සෑම් එකක් ලියද්දි ඔයා දන්නවා මම තව ටිකක් පාඩම් කරා නම් මට කරගන්න තිබ්බම මේක හරියන්නේ නැහැ. එහෙම කියලා. ඒ කියන්නේ ඔයාගේ බෙස්ට් සෙල්ෆ් නෙමෙයි. ඔයා හරියට කරලා නැහැ. ඔයාගේ උපරිමය කරලා නැහැ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ උපරිමය කරන්න. කවුරුවත් වගේ කරන්න නෙමෙයි. අපි ගොඩක් වෙලාවට කම්පෙයාර් කරලා එයා වගේ කරන්න ඕනේ, අරයා වගේ කරන්න ඕනේ කියලා හිතන එක ගොඩක් වෙලාවට කරන්නේ. ඒක වැරදි දෙයක්. අපේ කම්පිටිෂන් එක තියෙන්න ඕනේ අපිත් එක්කමයි. තමන්ගේ හොඳම උපරිමයම කරාම එතනින් සැටිස්. කියන්නේ දැන් ඔයා උපරිමයම කරා නම් හරි මම මගේ උපරිමය කරානේ. කමක් නැහැ කියලා හිත හදා ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම උත්සාහ කරන්න ඔයා මොකක් හරි දෙයක් කරද්දි තමන්ගේ උපරිමය කැප කරන්න ඒ දෙයට. දැන් ඔයා ඉන්ටර්විව් එකකට ෆේස් කරනවා නම් ඔයා කරන්න ඕනේ ඔයා හැමදේම සර්ච් කරන්න ඕනේ කම්පැනි එක ගැන හොඳට ස්ටඩි කරන්න ඕනේ ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගොඩක් සැරයක්. ඒතර ඔයාට පේන්න ඕනේ හරි මම හරි දැන් මම රෙඩි. මේක තමයි මගේ උපරිමය. මම කරලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. එහෙම ගියාම ඔයාගේ ඔයාට නර්වස් වෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි. ඉතින් අපි හැම විදියටම උත්සාහ කරන්න ඕනේ ඒකට. මම අර කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා මම කම්පැනි එකට 50කට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා. මම දැන් ගත ජොබ් එක ගන්න කලින්. සමහර ඒවා මට තේරුණා මම ෆේල් වුණේ ඇයි කියලා. ගොඩක් දේවල් මට ඇත්තටම ෆේල් වෙන්නේ ඇයි කියලා තේරුණා. මොකද මම දන්නවා මගේ උපරිමය කරේ නැහැ කියලා. හැබැයි මම මේ දැන් ඉන්න කම්පැනි එකේ ජොබ් එක ගන්න ඒක ලොකු මගේ ඩ්‍රීම් එකක් වෙලා තිබුණේ. මම මේ කම්පැනි ගැන හැමදේම ස්ටඩි කරලා මගේ නෝට්ස් ඕන තරම් තියෙනවා. කියන්නේ මාර විදිහට මහන්සි වුණා. රෑ දවල් නොබලා මම ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරා. මම කොන්ෆිඩන්ස් එකක් ඇතුව ඒක නැචරලි ආවා මට. ඇත්තටම මම නිකන් ප්‍රිපෙයාර්ඩ් කියන එක මම දන්නවා. මම හොඳටම මගේ උපරිමයෙන්ම මම ලෑස්තිලා ඉන්නේ. I'm ready. කියන තැන ඉඳලා තමයි මම ඉන්ටර්විව් එක පටන් ගත්තේ. ඉතින් අර ඒ කොන්ෆිඩන්ස් එක තිබුණ නිසා නැචරලි ලස්සනට ඉන්ටර්විව් එකක් එක ලස්සනට මට පැයක් ඇතුළත. කියන්නේ එක ඉන්ටර්විව් එකක් පැයක් තිබුණා. එහෙම ඉන්ටර්විව් එකට පස්වෙනි එක තමයි මම ඉන්ටර්විව් එකට ෆේස් කරේ. ඒ හැම පැයෙම මම මගේ උපරිමයම දුන්නා. ඉතින් ඉන්ටර්විව් එක ඉවරුණාට පස්සේ මට තේරුණා මම හොඳට කරා. බොරු වෙන්න දෙයක් නැහැ. මම හැබැයි ඒක හැමෝටම කියන්න ගියේ නැහැ. මම කාටවත් එහෙම ඇත්තටම මම එක්සෑම් එකක් කරත් මොන දේ කරත් රිසල්ට්ස් එන්න කලින් කාටවත් කියන්නේ ඒක හොඳට ගියාද නැද්ද කියලා. මම හැමෝටම කියන්නේ දන්නේ ෂේප් බලමු කියලා. ෂුවර් නෑ එහෙම වගේ. මොකද අර ඕවර් කොන්ෆිඩන්ස් එකෙන් කියලා අන්තිමේට නිකන් අර අපි හිතන රිසල්ට් එක ආපු නැති වුනහම ඒක තවත් අර නෙගටිව් විදිහට බලපානවා. ඒ නිසා ඔයාලත් මොනවා හරි දෙයක් කරන් ඉන්නවනම් තමත් එක්ක තමන් විශ්වාස කරන්න. තමන්ගේ ඇතුලේ කතා කරන්න. මම ගොඩක් වෙලාවට මගේ හිතත් කියන්නේ මම ඇතුලෙන් කතා කරනවා. මම තනියම කතා කරනවා මාත් එක්ක. මම මටම කියනවා අයියෝ මේ ඔයා මේක හරියට කරේ නැහැ. එහෙම කියලා. මට ඉන්නේ මට විශ්වාසවන්ත කෙනෙක් විදිහට මම විතරයි. යාළුවෝ ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා යාලා සපෝටිව් එහෙම එකක් නෙමෙයි. තමන් දෙයක් ෆේස් කරද්දී ඒක තමන්නේ ෆේස් කරන්නේ. ඒකට තමන්ව විශ්වාස කරගෙන ඉන්න ඕනේ. හිතින් හිතලා විතරක් බෑ. අනිවාර්යෙන් ඒක ප්‍රැක්ටිකල් කරන්නත් ඕනේ. අර මං කරා වගේ. තව දෙයක් තියෙනවා. අපි ආශ්‍රය කරන මිනිස්සු. අපි හොඳට හිතලා බලලා ආශ්‍රය කරන්න ඕනේ. තමන්ගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙන්න සපෝට් කරන අයව ආශ්‍රය කරන්න ඕනේ. දැන් ගොඩක් උදාහරණයක් හැටියට සමහර අය ඉංග්‍රීසි ඉගෙන ගද්දී ඉංග්‍රීසි කතා කරන්න බය හේතුවක් තියෙනවා. එයාලා හිතනවා මට වචනයක් කරදුනොත් මේ hina වේ කට්ටිය. ඒකයි ගොඩක් අය කතා කරන්න පැකිලෙන්නේ. මොකද ඒව බලලා hina වෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. එහෙම අය ඉන්නව නේද නිකන්. එහෙම අයව කපන්න ඕනේ. එහෙම අය ළඟින් තියාගන්න එපා. තමන්ට වැරදින තැනක් බලලා hina වෙන්න. මොකක් හරි ඇදයක් කියන්නේ ඉන්නවනම් එයාලා ඔයාලගේ යාළුවෝ නෙමෙයි. එයාලව අයින් කරන්න. තමන්ට වචනයකින් හරි සපෝට් එකක් දෙන අය ළඟින් තියාගන්න. ඒක ගොඩක්ම වැදගත්. මොකද ඔයා මොන හරි ප්ලෑන් කරනවා. ඔයා ඉදිරියට කරන්න දෙයක් ඉන්නවනම් කවුරු හරි ළඟ ඉන්න කෙනා ඔයාට කියනවා නම් අප්පෝ ඔයා ඒව හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. නැතුව නිකන් ඔයා මොකක් හරි එකක් ඇචීව් කරගත්තාම ඒකට වඩා මේක කරන්න හොඳයි නේද? දැන් උදාහරණයක් මොකක් හරි වාහනයක් ගන්නවා. මේකට වඩා අරක හොඳයි නේද? ඒ වගේ කියන අයව අයින් කරන්න. එහෙම අය ගොඩක් ඉන්නවා. එයාලගෙන් ඇත්තටම අපිට වැඩක් නැහැ. එයාලව අයින් කරන්න. එහෙම තමයි අපි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. හොඳ අය වටේ හිටියාම ඇත්තටම ඔයාගේ මොටිවේෂන් එක ඉම්ප්‍රූව් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අනිත් දේ තමයි ඔයාගේ ශරීරය ඔයාගේ සෞඛ්‍යය හොඳින් තියාගන්න එක. ඒ කියන්නේ හොඳට කාලා බීලා හොඳට නිින්දක් අවශ්‍යයි. ඒවත් කොන්ෆිඩන්ස් එකට බලපානවා. අර ඔයාගේ පෙනුම දැන් ඔයා අර ඇස් වටේ ගොඩාක් මේ නිදිමත වෙලා
ගියාම ඇත්තටම ඔයාගේ බෙස්ට් සෙල්ෆ් එක ඔයාට හොඳට ෆේස් කරන්න බැහැ කිසිම දෙයක්. ඔයා රෙඩි නැහැ. නිදිමතේ බඩගින්නේ. එහෙම බෑ. ඇත්තටම තමන්ට ආදරය කරන්න. තමන්ගේ ඇඟට, තමන්ගේ සෞඛ්‍යයට, තමන්ගේ පෙනුම ඒ දේවල් තමන්ගේ. තමන්ව ප්‍රයොරිටයිස් කරන්න බැයි නම් තමන්ට වෙන දෙයක් කරන්න බෑ ඇත්තටම. එතනින් පටන් ගන්න. තමන් ගැන හිතන්න. වෙලාවට කන්න බොන්න ගුණ දේවල් කන්න බොන්න තමන්නේ දැන් අපිනේ ඇත්තටමනේ අපි ගැන හිතන්න ඕනේ අපි අනිත් ගැන අය ගැන හිතන්න කලින් අපි මම දන්නවා ඉතින් අර මමත් එහෙම තමයි මම ගොඩක් ගෙදර අය ගැන තමන් ආදරය කරන අය ගැන වැඩියෙන් හිතනවා හැබැයි ඒ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි තමන් ගැන හිතන එක මොකද අපිට ආදරය කරන අය ඉන්නවා නම් අපි ඇත්තටම ලෙඩ වෙලා දුක් විඳිනවා නම් ඒ කට්ටියත් දුක් වෙනව නේද ඒ නිසා තමන්ගේ හෙල්ත් එකටත් ප්‍රයොරිටි එකක් දෙන්න මම දන්නවා මමත් ස්ටුඩන්ට් කෙනෙක් වුණ කාලේ ගොඩාක් වැඩ කරා ලෙක්චර්ස් එක ඉවර වෙලා එහෙම වැඩ කරා නිදාගන්න පොඩි වෙලාවක් තිබුණේ එහෙම අපිට කැපකිරීම කරන්න වෙන අවස්ථා තියෙනවා ඒ වුණාට පුළුවන් වෙලාවක් තිබුණොත් තමන්ගේ ඇඟ කියන දේ අහන්න කියන්නේ listen to your body කියලා මොකද්ද කියන්නේ අනේ නිදිමතයි මට මේ මෙච්චර වැඩ කරන්න බෑ කියලා නිකන් ඔයාලට හිතෙනවා ඇඟ මෙහෙම දෙයක් කියනවා කියලා ඒ දේවල් අහුම්කම් දෙන්න මොකද වීක් වෙලා දේවල් කරන්න බෑ එතකොට මතක ශක්තිය අඩු වෙනවා අර ඉදිරියට ගිහිල්ලා ෆේස් කරන්න පොඩි කොන්ෆිඩන්ස් එකේ නැති ගතියක් නර්වස් ගතියක් එන්න ඉඩ තියෙනවා නිකන් පෙනුම නිකන් අර මලානික වෙලා මැලවිලා වගේ එහෙම තිබ්බහම ඇත්තටම කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරගන්න අමාරුයි ඒ ගැනත් හිතන්න සහ අන්තිම දේ අපි දෙයක් කරොත් අපි හිතන්නේ රිසල්ට් එක ගැන විතරයි අපි දැන් එක්සෑම් එකක් කරනවා නම් අපි හිතන්නේ පාස් වුණොත් ඒක තමයි අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. හැබැයි අපි ප්‍රෝග්‍රස් එකක් සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ඔයා මොනවා හරි පාඩම් කරන්න ප්ලෑන් එකක් කරලා ඒ ප්ලෑන් එකේ විදියට පොඩ ඔයා සක්සස් වෙනවා කියලා ඔයාට තේරුණොත් ඔයා ඒ ටික පොඩ සෙලිබ්‍රේට් කරන්න. එන පොඩ රිලැක්ස් වෙන්න පොඩ්ඩක් ආස දෙයක් කරන්න මොකක් හරි ආස කෑමක් කන්න පොඩ්ඩක් කැමති ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් පොඩි රෙස්ට් එකක් ඇඟට දෙන්න. ඒ දේවල් වැදගත්. නැතුව නිකන් අන්තිම රිසල්ට් එක අන්තිමම ඇචීව්මන්ට් එක ගන්නකම් මැරීගෙන මහන්සි වෙනවා කියන එක ඒකිනුත් වෙන්නේ පොඩි ඒකිනුත් නිකන් අර චැලෙන්ජ් එක වැඩි වෙනවා. මම කියන දේවල් වලට තේරෙනවද දන්නේ නැහැ. අපි පුෂ් කරන්න ඕනේ තමයි. තමන්ට තමන් හොඳම උපරිමය කරන්න පුෂ් කරන්න ඕනේ. හැබැයි ඒකේ සීමාවක් තියාගන්න. අපි මොන හරි ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. පොඩි හරි සතුටක්, පොඩි හරි සක්සස් එකක් තියෙන දෙයක් තියෙනවනේ. ඒ ටික පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න. තමන්ට නිකන් මම වෙලාවකට කරනවා. මගේ හස්බන්ඩ් ඉන්නවා. කියන්නේ අපි දෙන්නම සෙලිබ්‍රේට් කරන වෙලාවල් තියෙනවා. නිකන් මොකක් හරි මම මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරා නිකන්. ඒක නිකන් ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම ප්‍රෝග්‍රෑම් එක මැනේජ් කෙනෙක් හැටියට ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ. හැබැයි ඉතින් අර ස්ට්‍රෙස් වෙවි අයියෝ මට මේක කරන්න පුළුවන්ද කී හිතාගෙන අන්තිමට ඒක සක්සස් වුණාම පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න. යොකත්තා කියලා. මන් දන්නේ මම කිව්ව දේවල් වලට වැදගත් වුණාද කියලා. ඇත්තටම ඉතින් මේකේ ඕවර්ऑල් කන්ක්ලූෂන් එක තමයි තමන්ව තමන් විශ්වාස කරන එක. තමන්ට තමන්ව විශ්වාස නැත්නම් කවුරුත් ඔයාව විශ්වාස කරන එකක් නැහැ. ඔයා ඔයාගෙන් පටන් ගන්න අද ඉඳලා ඉතින් ඔයා තීරණය කරන්න ඔයාට ඉදිරියට මොනවද ඇචීව් කරගන්න ඕනේ, ඊ දේවල් වලට මොනවද කරන්න ඕනේ කියලා. සක්සස් වෙන්න නම් ඉතින් ගිහිල්ලා යුනිවර්සිටි ගිහිල්ලා යුනිවර්සිටි ග්‍රැජුවේට් වෙලා ජොබ් එකක් ගන්න ඕනේ නැහැ. එක විදිහවල් තියෙනවනේ සක්සස් වෙන්න මිනිස්සුන්ට. තමන් ආස ජොබ් එකක් කරන්න, මොනවා හරි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න. ඔය දැන් ලංකාවේ ඉඳලම සක්සස්ෆුල් වෙලා ඉන්න ගොඩක් මිනිස්සු පොඩියට පටන් අරගෙන පොඩි බිස්නස් එකකින් පටන් අරගෙන ලොකු ගොඩක් ලස්සනට සක්සස්ෆුල් වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ ඉන්ස්පිරේෂන්ස් ගන්න හැමෝම කරන දේවල් කරන්නත් යන්න එපා. ඒක බාධාවක්. අලුත් දේවල් හිතන්න. ඔයාට බය හිතුණත් අයියෝ මේක කරොත් හරියද නැද්ද කියලා රිස්ක් එක ගන්න. ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා. ෆේල් වුණා කියලාම ලෝක ඉවර වෙන්නේ නැහනේ. ෆේල් වුණොත් ආයෙ try කරන්න. මමත් මේ පොඩි බිස්නස් එකක් මගේ බ්‍රෑන්ඩින් එකක් කරන්න හදගෙන මම කරන්න ගත්තා. හැබැයි ඉතින් ඒක හොඳට විකිනෙනවා. හැබැයි මට ප්‍රොෆිට් එකක් නැහැ. මොකද බ්‍රෑන්ඩින් කරලා ඒ වියදම් කරන කොස්ට් එක මට එන්නේ නැහැ. ෆේලිය එකක්ද මන්දා ඒ වුණාට මට නිකන් පොඩ්ඩක් සතුටින් නිකන් මගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියන එක. මම එකකින් වැටුන්නේ නැහැ.
ඉතින් ඒ වගේ තමයි අපි පොඩි පොඩි දේවල් කරලා රිස්ක් ගන්න අනිවාර්යෙන් ජීවිතේ රිස්ක් ගන්න. අවදානමක් අරගෙන මොකක් හරි ෆේල් වුණාම එතනින් කඩා වැටෙන්න එපා. අපෝ මෙතන ඉවරයි. මං ඔක්කොම අතාරිනවා මට බෑ. එහෙම කරන්න එපා. ඔයා ආයෙත් හිතන්න. ආයෙත් කරනවා. මම මාව විශ්වාස කරනවා. අන්තිම මොහොතේ ඉඳලා මම මාව විශ්වාස කරනවා කියලා. එතකොට ඔයාගේ ජීවිතේ සාර්ථක වෙයි. මම ඔයාලට සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරනවා. මට මැසේජ් කරන ස්ටුඩන්ට්ස්ලාට ඇත්තටම මම ගොඩක් ආදරෙයි. ඔයාලා කැපවීම මට තේරෙනවා. සමහර අය අහන ප්‍රශ්න හරි ඉන්ටෙලිජන්ට්. හොඳ අනාගතයක් තියෙනවා එයාලට. all the best. 5 වෙලාව මේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මේකේ අර මේ පහට මේ බෙල් එකක් යනවා. හරි. thank you මං කියන දේවල් අහගෙන හිටියට. ආයෙත් අපි හම්බෙමු. bye bye.